staff to manager, 14 years. That's all it took. මම ෆීනික්ස් එකට දැන් ජොයින් වෙලා අවුරුදු 14ක් වෙනවා. ෆීනික්ස් එකට ජොයින් වෙන එක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා ෆීනික්ස් ගැන. ඒතර ඒ ආටිකල් එකේ තිබුණා ප්ලාස්ටික් ගැන එක්සෙප්ෂනල් දේවල් කතා කරලා. මෙච්චර කල් අපි අහපු නැති දේවල්. මම ඇත්තටම අහපු නැති දේවල්. ඒකෙන් මම ගොඩක් ඉන්ස්පයර් වුණා ලංකාවේ මෙහෙම දෙයක් ප්ලාස්ටික් වල වෙනවද කියලා. ඊපස්සේ ඕක මගේ ඔළුව තිබුණා. දවසක් මට මේ CEO කියන්නේ මිස්ටර් හසිත් ප්‍රේමතිලක අහම්බෙන් හම්බුණා එක ලොකේෂන් එකකදී. ඒකට මම එයාට කිව්වා මම වගේ මේ ආටිකල් එකක් දැක්කා. එයාත් ඒකෙන් පොඩ්ඩක් එක්සයිට් වුණා. ඊට පස්සේ එයා මට එයාගේ විසිටින් කාඩ් එක දුන්නා. ජොබ් එකක් හොයනවා නම් CV එකක් ඇප්ලයි කරන්න. ඊට පස්සේ මම අවුරුද්දකට පස්සේ CV එකක් ගෙව්වා. මාස දෙකකට පස්සේ මට ෆීනික්ස් එකට ජොයින් වෙන්න අවස්ථාවක් ලැබුණා. මම ෆීනික්ස් එකට ජොයින් වෙන්නේ 2012 අවුරුද්දේ accounts assistant කෙනෙක් විදිහට. ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා 2022 අන්තිමට ෆැක්ටරි එකේ warehouse operation බලන්න warehouse manager විදිහට. ඇත්තට මේක තමයි මගේ දැන් තියෙන රෝල් එකට turning point එක හම්බුනේ. මොකද ගොඩක් මට හම්බුණා අවස්ථාවක් experience එකක් ගන්න operational related. warehouse එකෙන් පස්සේ මට පුළුවන් වෙනවා retail sales manager කෙනෙක් විදිහට වැඩ කරන්න. පස්සේ මම ආයි promote වෙනවා sales manager විදිහට B2C region වල sales ඕලුක් කරන්න. අතර මගේ සේවා කාලය තුළ මට හම්බෙච්ච හොඳම එක්ස්පීරියන්ස් එක හම්බුනේ මම warehouse manager විදිහට වැඩ කරද්දී. ඒකට ෆැක්ටරි එකේ බලද්දී මම යට හිටියේ දෙන්නයි. warehouse එකේ මට එකපාරටම හම්බෙනවා පුද්ගලයෝ 22ක් manage කරන්න. people management කියන එක ඇත්තටම මම ඉගෙන ගත්තේ practically එතනදී. මම මේ වෙද්දී ලංකාවේ region 7ක sales overlook කරනවා. ඉතින් company මා විශ්වාස කරලා ලබා දෙනු දෙයක්. ඒක ඇත්තටම මටත් ලොකු ආශිර්වාදයක්. ඒ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක ආයතනයේ මා විශ්වාස කරලා ලොකු වගකීමක් මට ලබා දීලා තියෙනවා. කිසිම පැකිලීමකින් තොරව. ඉතින් මමත් ආයතනයේ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම ඕන වෙලාවක මම ආයතනය වෙනුවෙන් ලබා දෙනවා.